විශේෂ ආශිර්වාදය ඔයාලට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද පොඩි පුංචි දේශනයක් දෙන්න මං ආවේ. ඉතින් මට මානසිට ආව තව කාරණාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව පොඩක් අර දැනුවත් කරන්න තමයි මං ආවේ. ඉතින් ඔයාලගේ ගෙදර ඉන්නේ ලක්ෂ්මිය කවුද? ඔයාගේ අම්මා නේද? හරි. ඉතින් ඔයා ගෙදර ඉන්න කාන්තාවට ගොඩක් ආදරෙන් සලකන්න. හරිද? ඔයාගේ ගෙදර ඉන්න මවට ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් සලකන්න. ඒ වගේම එයාලා ඔයාලට දුරකථන ඇමතුමක් දුන්නත් ඒ දුරකථන ඇමතුම ආන්සර් නොකර ඉන්න එපා. මොකද තමන්ගේ මව්වරු ජීවිත කාලේ හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ටික කාලයක් ඉන්නේ. පුංචි කාලේ යාලා ගොඩක් වේදනාවෙන් අපිව මහන්සියෙන් පුංචි කාලේ අවුරුදු කීයක් වඩාගෙන රැවල් කීයක් නිදි මරාගෙන ගත කරන්නේ නැත්ද? එයාලා අදටත් හොයන්නේ දරුවන්ගේ සැනසීම සතුට. ඒ අතරේ යම් විශ්වයේ යම් ගැටලු, ඒ කියන්නේ විශ්වයෙන් එන යම් අශුද්ධ විශ්වයේ හරහා තියෙන අශුද්ධ බලවේග වලින් gedara පීඩන ගැටලු තියන අය ඇති ඕන තරම්. ඒ වුණාට ඔයාගේ මව බලන්න ගියේ නැත්තම්, ඔයාගේ මවට කතා කරේ නැත්තම්, ඉතින් අනිවාර්යෙන් ඔයාට කතා කරන්න කියලා මම කියනවා. මොකද gedara තමන්ගේ බිරිඳට ගරු කරන්න, තමන්ගේ අම්මට ගරු කරන්න, තමන්ගේ දියණිය හැදෙන්නේ මේ විදිහට gedara ഘോഷාකාරී පරිසරයක් තියාගන්න එපා. දෙමව්පියන් ഘോഷාකාරී වෙන තරමට දරුවනුත් ඒ ආකාරයෙන්මයි ඒ ශක්ති ප්‍රභව ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා gedara නිශ්ශබ්දතාවය රැකගන්න. තමන්ගේ මව තමන් ගෙදර කොයි විදිහට ඈත් සමහරට කෝල් කරලා අහනවා ඇති තමන්ගේ බිරිඳ කොහෙද ඉන්නේ කියලා. ඒ කොහෙද ඉන්නේ කියලා අහන අය තමන්ව රකින්නවා, තමන්ගේ ස්වාමියා රකින්නවා. ඒ ඇමතුමෙන් දන්නවද? ඒ ඇමතුම හරිම වටිනවා. ඉතින් ඒ වගේ ඇමතුමක් කෙනෙකුට යාට සැරෙන් කතා කරලා හිතලා දෙන කතා කරන්න බෑ. එයා කරන්නේ බිරිඳක් වශයෙන් තමන්ගේ විවාහක ස්වාමියා, තමන්ගේ ආදරණීය ස්වාමියා, තමන්ගේ ජීවිතය දුන්නම ස්වාමියාව රකින්න එක. ඉතින් යාට හරි ආදරෙන් කතා කරන්න. ඒ වගේම තමන්ගේ බිරිඳක් තමන්ගේ ආහාර පාන සුරක්ෂිත කරනවා. තමන්ගේ ඉදිරියෙන් එළියට ගියොත් අර කීයට දෙන්නේ මේ කෑම නිවෙනවා. ඉතින් මේ දේවල් ගොඩක් අය දන්නේ නැහැ. මේවා හරි පුංචි දේවල්, සියුම් තැන් ජීවිතේ. මේ සියුම් තැන් වල ජීවිතේට ගන්න. මොකද මේ සියුම් තැන් අල්ලගෙන තමයි මම ජීවිතේ ඔයගොල්ලෝ කවුරුත් නොදකින පැතිදී මම ඔයාලට පෙන්ලා දෙන්නේ. ඉතින් ඒ අම්මා වුණත් ඔයා ගෙදර එනකොට අහනවා ඇති කීයට දෙන්නේ මේ කෑම තියනවා, කෑම මේ සවුත්තු වෙනවා. එහෙම කී ඔයාට හැමතුම් දෙන්නේ නැති වගේ බිරිඳ වගේ මව ඇයි ඇය තමන්ගේ ගෙදර තියෙන ආහාර සුරක්ෂිත කරනවා. තමන් උපයන ඒ ආදායම, ඒ ලැබෙන ආහාර පාන ඒ ඔක්කොම තමන් ඒ මව බිරිඳ සුරක්ෂිත කරනවා. ඒව නාස්ති වෙන්න දෙන්නේ නැහැ. ඒ තරම් බිරිඳ ආදරණීයයි. ඒ තරම් තමන්ගේ මව ආදරණීයයි. ඒව විනාශ වෙලා නැති නාස්ති වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමන් කොහෙද ඉන්නේ, මේ වෙනකොට මොනවද කරන්නේ, ඒ ඇයි සොයා බලන්නේ. ඒ තමන්ගේ තියෙන ඒ දරු දුක, තමන්ගේ තියෙන වේදනාව, තමන්ගේ දරුවට ඔයාට විපතක් වෙයි කියන බය තියෙන්නේ. ඉතින් අම්මට අවුරුදු ගානකින් කතා කරේ නැත්නම් අනිවාර්යයෙන්ම කතා කරන්නේ අම්මා බලන් ඉන්නවා තමන්ගේ දරුවා කතා කරනකම්. මං කියන නිසා කතා කරන්න මේ විශ්වය වාට මං හරහා ලස්සන දිව්‍ය ලෝකයක් මේ පෘථිවි තලයේ පෙන්ලා දෙවි. ඒ දිව්‍ය ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. දිව්‍ය ලෝකේ මම ඔයාලට පෙන්නනවා. ඉතින් මං හරහා අදින් පස්සේ ඔයාගේ කර්මයක් තියෙන ඒ කර්මය අවහොසි කරලා, පාපයක් තියෙනවා නම් ඒ පාපේ ඉතින් අවහොසි වෙලා, ඒව යටපත් වෙලා ඔයාලගේ මේ පින කියන කිස්මතු කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ තියෙන ශක්තිය, ඔයාගේ තියෙන මේ හොඳ ශක්ති ප්‍රභාවයක් ඔයාට ගෙනත් දෙන්නයි මම මේ හැමදේම කියලා දෙන්නේ. අනිවාර්යෙන්ම කතා නොකරපු කෙනෙක් තමන්ගේ අම්මට කතා කරන්න, තමන්ගේ බිරිඳට කතා කරන්න, එයාට ආදරෙන් කතා කරන්න. එයා බලන් ඉන්නවා වෙනුවෙන් ඔයා කතා කරනකම්. හරි? ඔයා දන්නේ නැහනේ. එනට ඒ පණිවිඩ අපිට එනවා. ඉතින් එයාලා වෙනුවෙන් කතා කරන්න. සියලු අම්මාවරුන් වෙනුවෙන්, සියලු බිරිඳ හැවරුවෙන් වෙනුවෙන් මම මේ දේශනාව, මේ පුංචි දේශනාවක් ආරම්භ දුන්නේ. ඒ දේ කරන්න පටන් ගන්න. ගෙදර අම්මා විදුලියේ ඉඳන් රකින්නවා, ආහාර පාන රකින්නවා, තමන්ගේ ගෙදර ජීවීන් රකින්නවා. ඉතින් එහෙම අම්මට ජීවයක් දෙන්න එයාගේ මරණය සිදු වෙන්න කලින්, එයා ඔබ අතරින් සමුගන්න කලින් එයාට ඒ සතුරු හිතෙන ලස්සන ජීවිතයක් දෙන්න. මොකද ඔබට යම් දිනක ඒ දුන්න ජීවිතය ගැනම සතුටක් දැනේ. මොකද මගේ අම්මා ඉන්නකම්, මගේ වින්ද ඉන්නකම් මම මෙයාට මෙහෙම සැලකුවා. මොන ප්‍රශ්නාවක්, මොන ගැටලුවක්, බාහිර මොන යක්ෂ දෝෂ බලපෑම් ආවත්
කිසිම බලවේගයකට ඔබගේ ආදරයට ඔබගේ මේ තියෙන පවුලේ සෙනෙහසට මැදරෙන්න දෙන්න එපා. ඉතින් මේ සතුට මේ ආදරේ මේ සාමය මේ මොහොතේ පටන් මේ ශක්තිය ක්‍රියාත්මක කරන්න ඔබ හරහා ඔන්න මම ඔයාලට උදව් කරනවා ඒ වෙනුවෙන් මේ මාර්ගවල අනිවාර්ය සියලු දෙනාම යන්න කියලා මම කියනවා. ඉතින් අනිවාර්යෙන්ම විශ්ව ආශිර්වාදයේ ඔබ සියලු දෙනාට නිරන්තරයෙන් ලැබේවි. ඔබ හරියාකාරව මේ ගමන යනවන ජීවිතේ සියුම් තැන් පෙන්ලා දෙනවා. මගේ හැරෙන තැන් බලන්න වගේ වීඩියෝස් වලින් මාත් එක්කම රැඳී සිටින්න කියලා ඔයාලට මම කියන අනිවාර්යයෙන්ම ෆලෝ එකක් දෙන්න මතක කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා එකක් දෙන්න මේ වීඩියෝ එක. තව කෙනෙක්ට ඕන වෙයි. Thank you.